අනුරාධපුරය. ඒ නම ඇහෙනකොටත් අපට හිතට දැනෙන්නේ පුදුමාකාර නිස්කලංක බව. අද අපි යන්නේ ගඩොලින් ගඩොල බැඳුණු අපේ මුතු මිත්තන්ගේ අභිමානය සහ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය හැඳුණු අටමස්ථාන වැඳ පුදා ගන්නයි. මේ ගමන හුදෙක් සංචාරයක් නෙවෙයි. මේක අපේ ඉතිහාසයේ දිගේ යන ශ්‍රද්ධාවේ ගමනක්. මුලින්ම අපි යන්නේ දෙලොවක් අතර පාලමක් බඳු ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ගාවට. මීට අවුරුදු දහස් ගණනකට කලින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මේ ශාඛාව වැඩම කළේ අපේ රටේ ශාසනය පිහිටුවන්නයි. ලෝකේ මිනිසුන් අතින් ආරෝපණය කරලා අදට ජීවමානව තියෙන පැරණිතම ගසමයයි. මේ බෝධීන් වහන්සේ ගාවට ගිහින් ඇස්පියා ගත්තම දැනෙනේ සිසිල අමුතුම ආශිර්වාදයක්. ඊළඟට අපිට මුණ ගැහෙන්නේ මේ ගල් කුළුණු පේලිය. මේ තමයි ලෝවා මහපාය. එකල මේක තට්ටුණයකින් යුක්ත කාමර දහස් ගණන් තිබුණු මහා මන්දිරයක්. වහලේට තඹතහඩු හෙවිල්ලලා තිබුණු නිසා තමයි ලෝවා මහපාය කියලා නම ලැබුණේ. දුටුගැමුණු රජතුමාගේ මේ මහා නිර්මාණ ශක්තිය අදටත් මේ ගල් කුළුණු දකිද්දී අපිට හිතා ගන්න පුළුවන්. ධර්මයේ මුල්ම සලකුණ විදියට සැලකෙන තූපාරාමය. ලංකාවේ මුලින්ම හැදුණු දාගැබ මේකයි. බුදුහාමුදුරන්ගේ දකුණු අකුධාතුව තැන්පත් කරලා තියෙන්නේ මෙතනයි. මේ දාගැබ වටේ තියෙන ලස්සන ගල් කුළුණු අතීතයේ තිබුණු වටදාගයක ශේෂයන්. මේක අතින් පුංචි. ඒ වගේම හරිම ලස්සන දාගැබක්. දුටුගැමුණු රජතුමා තමන් අනුභව කරන මිරිස් මාළුවක් මහා සංඝයාට පූජා කරන්න අමතක වුණා කියලා. පසුතැවිල්ලලා තමයි මේ මිරිස වැටිය හැදුවේ. බලන්න අපේ රජවරුන්ගේ හිත්වල තිබුණු ඒ අවංක ශ්‍රද්ධාව. තිසාවේ වාසල තියෙන මේ සෑය හරිම ගැඹීරයි. අපි දැන් ඉන්නේ හැම බෞද්ධයෙකුගේම සිහිනයක් බඳු රුවන්වැලි සෑය අභියස. බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වැඩ ඉන්නේ මේ මහා සෑය ඇතුලේ. ඒ නිසා මේ සෑය ජීවමාන බුදුන් වහන්සේ වගේමයි. සුදුම සුදු පාටින් දිදුලන මේ සෑය වැඳ පුදා ගනිද්දී දැනෙනේ සතුට වචන වලින් විස්තර කරන්න බෑ. විශාලත්වයෙන් ගත්තොත් මහා පිරමීඩ වලටත් වඩා විශාල දාගැබක් තමයි අබේගිරිය. වලගම්බා රජතුමා හැදුව මේ පුදබිම ඒ කාලයේ මුළු ලෝකයටම දැනුම බෙදපු මහා විශ්වවිද්‍යාලයක්. මෙතන තියෙන සඳකඩ පහන මුරගල් අපේ අතීත කලාකරුවන්ගේ දක්ෂතාවයන්ට සාක්ෂි දෙනවා. හිතන්න අඩි 400ක් විතර උස ගඩොලින් විතරක් හැදුව ලෝකයේම ලොකුම ස්මාරකය මේකයි. ජේතවනාරාමය. බුදුහාමුදුරන්ගේ පටිධාතුව තැන්පත් කරලා තියෙන්නේ මෙතනයි. අදටත් ගඩොල්වල ඒ රතු පැහැයත් එක්ක දිස්වෙන ජේතවනාරාමයේ දකිද්දී අපේ හිත අභිමාණයෙන් පිරෙනවා. අටමස්ථාන වන්දනාවේ අවසාන නැවතුම ලංකාරාමය. වලගම්බා රජතුමාගේ බිසවක් වුණු සෝමාදේවිය වෙනුවෙන් තමයි මුලින්ම මේක හැදුවේ. නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මේ දාගැබේ වටේ තියෙන ගල් කුළුණු පේලි හරිම ලස්සනයි. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මේ අටමස්ථාන කියන්නේ නිකන් ගොඩනැගිලි ටිකක් නෙවෙයි. ඒක අපේ රටේ ශිෂ්ටාචාරය, අපේ සංස්කෘතිය සහ අපේ ජීවිතයයි. මේ වටිනා උරුමයන් මත පරපුරට රැකදෙන එක අපේ වගකීමක්. ජීවිතේ එක වතාවක් හරි මේ හැම තැනක්ම සිතේ ශ්‍රද්ධාවෙන් වැඳ පුදා ගන්න. එතකොට ඔබට දැනේවි මේ පිම්බිමේ තියෙන ආශ්චර්යය. අද අපේ වීඩියෝ රසවත් වුණා කියලා හිතනවා නම් තවත් මෙවැනි වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. තෙරුවන් සරණයි.